මාතර ගඟේ ඉන්නා කිමු ලිගෙ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන උරු පාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිමු ලිගෙ පැටියා. ඇත්තට මේ කවියේ තේරුම මොකක්ද? අර්ථකථන කීපයක්ම තියෙනවා. බලන්න මේ දෙවුන්දර ගනුලින් දියණිය කියන තේරුම. ඔව් අපි පොඩි කාලේ ඉඳලම හිතාගෙන ඉන්නේ මේ මාතර ගඟේ ඉන්නා කිඹුලේ පැටිය කියලා හඳුන්වන්නේ ඇත්ත කිඹුලෙක් කියලා. ඒ වුණාට මේ අපි ළඟ තියෙන හැම මිත්‍යා මතයක්ම බිඳදමලා දිවි රිචඩ් ද සිල්වා ෂූරින් අපිට පෙන්වලා දෙනවා මේ කවිය පිටපස තියෙන ඇත්ත සත්‍යවාදී සහ දේශපාලනික කතාව මොකක්ද කියලා. ඉතින් මේ කවිය උපසිද්ධ වෙන්නේ මාතර නිල්වලාගක අසල. ඒ දවස්වල ඉතින් බලව කේන්ද්‍ර කරගත් මුදලියන් තමයි ඉඳලා තියෙන්නේ. එයාලගෙන් සුළු පිරිසක් යහපත් දේවල් කළත් ගොඩක් මුදලියන් කරලා තියෙන්නේ අයහපත් දේවල්. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ව තලා පෙලා හිංසා කරලා ඔවුන් මරා ගැනීම වගේ ඒ වගේ දේවල්. ඉතින් ඒ දවස්වල මේ කතාවට වස්තු විශ්ය වෙන්නේ මේ වගේ දරුණු මුදලිවරයෙක් ගැන. ඉතින් මේ මුදලිවරයාගේ බලව පිළිලා තිබෙත් මේ නිල්වලාගඟ අසල තමයි. මේ මුදලිවරයා කළු පැහැති කොට සුදු ලප හෝ ගෝමර තිබ්බ නිසා මේ මුදලිවරයාට උපහාසාත්මක නමක් වශයෙන් භාවිතා කරනවා තල්ල සුදුයි බෙල්ලේ හෝ මර කැටියා කියලා. ඉතින් මේ විදිහට තමයි මේ මුදලිවරයාට උපහාසාත්මක නම භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ මුදලිවරයාගේ වලව පිළිලා තිබෙත් මේ නිල්වලාගඟ අසල. ඒක නිසා යන එන ඔරුපාරු සියල්ල නවතා දමන්න ජනතාවට සිද්ධ වුණා. ඉතින් මේක මේ ජනතාවට මහත් පීඩාවක් වුණා. ඒක නිසා මේ ජනතාව මුදලිවරයාට කිව්වා යන එන ඔරුපාරු නවතාගෙන සිටියාගෙන පදය. ඒ වගේම තමයි මේ මුදලිවරයා මිනිසුන්ට දඩ හෝ බදු මුදල් අය කරා. මිනිසුන් තලා පෙලා හිංසා කළා වුණ සූරා කෑවා. මේක ජනතාවට මහත් පීඩාවක් වුණා. ඒක නිසා මේ ජනතාව උපහාසාත්මක නාමයක් භාවිතා කරා මිනී නොකයි මාතර කිඹුලේ පැටිය කියලා. මොකද මේ ඇත්ත කිඹුල්ලු මේ මිනිසුන්ව මරා කෑවත් මේ ගොඩ කිඹුල එහෙමත් දෙපා කිඹුලා මිනිසුන්ව මරා නොකනවා. ජීවත් සිටියදීත් ඔවුන්ට අනෙකුත් ලෙස වද හිංසා කරලා ඔවුන් පීඩාවටපත් කළා ඔවුන්ව සූරා කෑවා. ඒක නිසා තමයි මේ විදිහට උපහාසාත්මක නම් භාවිතා කරලා තියෙන්නේ. ඒ උපහාසාත්මක නම් එකතු වෙලා තමයි මේ කවිය සැන්දලා තියෙන්නේ. ඉතින් ඔයාලා පුංචි කාලේ ඉඳන්ම හිතාගෙන හිටියේ මේ මාතර ගඟේ ඉන්නා කිඹුලෙක් පැටිය කියලා හඳුන්වන්නේ ඇත්ත කිඹුලෙක් කියලා. ඒ වුණාට දැන් ඔයාලා දන්නවා මේ කිඹුලා ඇත්ත කිඹුලෙක් නෙවෙයි මේ උපහාසාත්මක නාමයක් වශයෙන් භාවිතා කරන්නේ මේ දරුණු මුදලිවරයාට කියලා. ඉතින් ඔයාලා මේ සම්බන්ධව තවත් දෙයක් දන්නවනම් අපිට කියන්න.